ගිය පාර O level paper එකේ ආපු සමීකරණ ගන්න. කොහොමද බලමු මේක ගොඩ දාගන්න කියලා. සමීකරණයක් කියලා කියන පුතේ අනිවාර්යයෙන්ම ඒකේ තියෙන නොදන්නා පදයක්. ඒ නොදන්නා පදේ අගය හොයන එකට තමයි අපි කියන්නේ සමීකරණය විසඳන්න කියලා. එතකොට මේක දැන් සමීකරණය විසඳන්න නම් අනිවාර්යයෙන්ම x කියන කෙනා තනි කරන්න ඕන. x කියන කෙනා උක්ත කරගන්න ඕන. එහෙනම් අපි ඔය තනි කරනවට කියනවා අපි වචනයක් උක්ත කරනවා කියලා. එතකොට මෙයාව තනි කරන්න කලින් අපි දැන් මේ පැත්තේ වම් පැත්ත දිහා බැලුවොත් ඉස්සෙල්ලා මෙන්න මේ පැත්තේ වීජීය භාග දෙකක් අපිට දැක ගන්න පුළුවන්. මේ වීජීය භාග දෙක අඩු කරන්න වෙනවා. එතකොට වීජීය භාග වුණත් මොන භාග වුණත් අඩු කරන්න හරි එකතු කරන්න හරි මොන වෙලා තියෙනවද හරයන් සමාන වෙලා තියෙනවා. දැන් බලන්න මේකේ මේ වම් පැත්තේ මේ හරයන් සමාන නැහැ. එතකොට හරයන් සමාන කරලා මේ වීජීය භාග දෙක අඩු කරලා ඉන්න ඕන. අඩු කරලා ඉවර වෙලා බලමු අපි ඊළඟට මොකද්ද කරන්න කියලා. එහෙනම් පුතේ හරයන් සමාන කරගන්න නම් මෙතනත් 2x තියෙන නිසා මෙතනත් අපි 2x හදාගන්න. මෙතනත් 2x තියෙන නිසා මෙතනත් 2x හදාගන්න. මෙයා දෙකෙන් ගුණ කරනවා. එහෙනම් පුතේ මම නැවත මේ පියවර ලියාගෙන 4 බෙදීම x ඍණ 5 බෙදීම 2x සමානයි 8න් 1 කියන සමීකරණේ අපි දැන් හරයන් සමාන කරනකොට මෙයාගේ හරයට සමාන වෙන්න මෙයාගේ හරයත් ලියා ගන්න ඕන නිසා මෙයා දෙකෙන් ගුණ කරනවා මෙයාත් දෙකෙන් ගුණ කරනවා. අපිට ඕන නම් මෙයාගේ හරය සමාන කරන්න අර කුඩා පොදු ගුණාකාරය දැනුම පාවිච්චි කරන්න පුළුවන්. මම එච්චර සංකීර්ණ තත්යකට යන්නේ නැහැ. ඕගොල්ලන්ට පුතේ ඔන්න දැන් හරය සමාන වෙලා ආවි. මේකේ 4 වරක් 2 8යි බෙදීම 2 වරක් x 2x මෙතන එනවා ඍණ 5 බෙදීම 2x සමානයි 8න් 1. ඔන්න බලන්න මේ පියවරේ අපිට හරයන් සමාන වෙලා ආවා. හරයන් සමාන වුණාම අපිට පොදු හරයක් ගන්න පුළුවන් 2x කියලා අරගෙන 8න් 5ක් අඩු කරන්න පුළුවන්. හරයන් සමාන වුණාම පොදු හරය ගත්තා 2x කියලා පොදු හරය කියලා කියන්නේ මේ දෙන්නටම පොදු එක හරයක් අරගෙන මේ ලවයන් දෙක අඩු කරන්න. එතකොට 8න් 5 ගියන් පස්සේ 3ක් ආවා සමානයි 8න් 1. මෙන්න මේ වගේ අවස්ථාවක් අපිට ආවොත් අපි කරන්නේ හරස් ගුණිතය දානවා. හරස් ගුණිතය දාන්න නම් අනිවාර්යයෙන්ම මේ සමාන ලකුණ දෙපැත්තේ තනි තනි භාග සංඛ්‍යා දෙකක් ඉන්නවා. ඒ කියන්නේ මේ පැත්තෙන් එක භාග සංඛ්‍යාවක් ඉන්න ඕන. ආයි දකුණු පැත්තෙන් තව භාග සංඛ්‍යාවක් ඉන්න ඕන. ඒ කියන්නේ එක භාග සංඛ්‍යාවයි ඉන්න පුළුවන්. දකුණු පැත්තෙත් එක භාග සංඛ්‍යාවයි වම් පැත්තෙත් එක භාග සංඛ්‍යාවයි ඉන්නවනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට හරස් ගුණිතය දාන්න. හරස් ගුණිතය දානකොට පටන් ගන්න ඕන අපි සාමාන්‍යයෙන් නොදන්නා පදයෙන් පටන් ගන්න ඕන වැඩි හොඳයි. එතකොට හරස් ගුණිතයේදී වෙන්නේ අර කතර හැඩයට ගුණ කරන එක. එතකොට මෙයාගෙන් ගුණ කරනවා අපි. ගුණ කරාම අපිට එනවා 2x ගුණ කිරීම 1 2xම තමයි. 2x එකෙන් ගුණාම 2xම තමයි. ඊට පස්සේ සමාන ලකුණ දාලා අනිත් එක්කනත් ඒ විදිහට ගුණ කරලා අනිත් දෙන්නත් ඒ විදිහට ගුණ කරලා ඒන උත්තරෙත් අපි දා ගන්නවා දකුණු අත පැත්තෙන්. දැන් මේක වම් පැත්තෙන් දැම්ම නම් දකුණු අත පැත්තෙන් අනිත් එක දාන්න. 3 වරක් 8 24යි. ඕකට තමයි හරස් ගුණිතය කියලා කියන්නේ. හරස් ගුණිතය දාන නම් අනිවාර්යයෙන්ම දෙපැත්තේ තනි තනි භාග සංඛ්‍යා ඉන්න ඕන පුතේ. දැන් පුතේ බලන්න දැන් x තනි කරන්න හරිම ලේසි. දැන් බලන්න මෙයා x ගුණ වෙලා ඉන්නේ දෙකෙන්. එහෙනම් ගුණ වෙච්ච දෙකක් අයින් කරන අපි කරන්නේ මේ පැත්ත දෙකෙන් බෙදනවා. ඒ හා සමානව අර පැත්තත් දෙකෙන් බෙදනවා. එතකොට දෙකට දෙක කැපිලා ගිහිල්ලා x සමාන අවසාන පිළිතුර විදිහට අපිට එනවා පුතේ 12ක් කියන. ඔන්න පුතේ 2025 ඒ කියන්නේ ගිය අවුරුද්දේ අපේ O level paper එකට ආපු ගාන